හරි ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි Bitcoin chart එක චුට්ටක් බලමු. Bitcoin chart එකේ වැදගත් pattern එකක් මට අද ඔයාලට පෙන්නන්න තියෙනවා. මේ ගොඩක් වැදගත්. ඒ කියන්නේ Bitcoin chart එක විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් technical analysis කතා කරනකොට මේ විදිහේ analysis එකක් කරනවා පුරුදු වෙන්න. ඒ කියන්නේ දැන් Bitcoin එක ඊළඟ මාස කීපෙදී නැත්නම් අපි long term නැත්නම් macro pitch එක මම ඔයාලත් එක්ක කලින් කතා කරන වීඩියෝස් වල වෙන මේ පැත්තට Bitcoin යන්න පුළුවන්. එහෙම වුණොත් මම මෙන්න මේ දේ කරනවා කියන එක කතා කරා. ඒතර Bitcoin වල මේ short term කියන්නේ මම පැය දෙකේ නෙවෙයි short term කියන්නේ සති දෙකක් තුනක් වගේ යනකම් මාකට් එකේ තියෙන ඩිරෙක්ෂන් එක අපිට හිතන්න පුළුවන් වෙන මේ විදිහට. දැන් මේ වගේ එකක් දැක්කට පස්සේ ඔයාට මේ most powerfulම pattern එක තමයි chart එක parallel channel කියන එක. ඒතර මෙන්න මේ trend line අඳින indicator එකට ගිහලා මෙන්න මේ arrow එක click කරන්න. ඒතර ඔයාලට මෙතන parallel channel කියන එක ගන්න පුළුවන්. එතකොට මේ parallel channel වලට ගියාට පස්සේ මෙතන parallel channel එකක් වට ඇඳ ගන්න පුළුවන්. ඔයාට මේක නිකන් මේකටයි බලනකොට පේන්නේ නැති වෙයි මෙතන parallel channel එකක් තියෙනවද නැද්ද කියන එක. නමුත් ඇඳලා බලන්න. right එතකොට ඔයාට මේක identify කරගන්න පුළුවන්. right අපිට මෙන්න මේ point එකත් එක්ක මෙන්න මේ point එකත් එක්ක කොහොම ආවෙන්න. right ඔන්න ඔය විදිහට ආවෙන්න අරගෙන ඊට පස්සේ මේක මේ විදිහට අරන් ආවොත් එහෙම ඔයාට පේනවා. මෙන්න මෙතන wick එකයි මෙන්න මේ candle bodies දෙකේ මෙන්න මේ දෙකයි අපි මේ පොඩ්ඩක් තව චුට්ටක් වෙනස් කරගන්න මෙන්න මේ විදිහට නේද. right මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම ඔයාට මෙතන parallel channel එකක් ලස්සනට බලා ගන්න පුළුවන්. දැක්කනේ දැන් ඇඳලා පස්සේ කාට හරි කියන්න පුළුවන් ආවෝ parallel channel එකක් තියෙනවා කියලා. නමුත් ඒක අඳින්න කලින් right ඇහැ හුරු වුණාට පස්සේ මෙතන chart එකේ මෙහෙම pattern එකක් තියෙනවා කියලා ඇහැ හුරු වුණාම ඒක අඳින්න ඕනේ දැන් දැනගන්න පුළුවන්. right ඒක තමයි මම හැමෙන්නේ කියන්නේ මාකට් එකේ ස්ට්‍රක්චර් එක මම ඇනලයිස් කරනවා කියලා. ඒතර මේක ඇඳගත් නැතත් මට පේනවා මෙතන parallel channel එකක් තියෙනවා කියලා. එතකොට ඇඳගත්තට පස්සේ ඕන කෙනෙකුට කියන්න පුළුවන් ආවෝ තියෙනවා කියලා. right එහෙම නෙවෙයි. right ඇඳ ගන්න ඕනේ ඒක කන්ෆර්ම් කරගන්න. නමුත් අර ඇහැ හුරු වුණාම හැංගුණ pattern අපිට හොයාගන්න පුළුවන්. හරි. එතකොට මේ parallel channel එක කොහොමද අපි trade කරන්නේ දැන්? parallel channel එකක් trade කරන මෙන්න මේ upper level එකෙන් resistance එකක් එන්න පුළුවන්. දැන් මේ ආපු විදිහට ඒකල මෙන්න මේ range එකේ down move එකක් ආවොත් එහෙම ඒ කියන්නේ parallel channel එකේ lower support එකෙන් මෙතනින් මාකට් එක bounce වෙන්න පුළුවන්. මෙන්න මෙතන ටික කාලයක් මෙහෙම සතියක් දෙකක් වුණාම මාකට් එක මෙහෙම consolidate වෙන්න පුළුවන්. right ඒකලා මේ high හදන එක නවත්තලා high low හදලා එහෙම මාකට් එක drop වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. අපි පස්සේ කතා කරමු. right ඒ විදිහට මේක parallel channel එකක් ඇඳගත්තම හරි ලේසි trade කරන්න. right එතකොට දැන් මේ හරියට આવත් අනිවාර්යයෙන්ම වදන්න අනිවාර්යයෙන්ම නෙවෙයි probability එකක් තියෙනවා පොඩි හරි bounce එකක් එන්න. ආයේ මේ range එකට එනකොට පොඩි හරි probability එකක් තියෙනවා rejection එකක් එන්න. හැබැයි මෙතනින් එනවා කියලා නෙවෙයි කියන්නේ මාකට් එක ආපහු wicks උඩට හදලා අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. හරිද? එතකොට මේ වගේ pattern එක හැමතැනම ඇඳලා බලන්න. දැන් ඔයා බැලුවොත් එහෙනම් මෙතන මේ indicators මේ pattern අඳින තැන් වල drawings අඳින තැන් වල බැලුවොත් මේ වගේ ගොඩාක් drawings තියෙනවා. right ඔයා technical analysis වලට අලුත් නම් මේ හැම එකක්ම use කරලා බලන්න. දැන් horizontal line කියන්නේ මේ අපි මෙතන click කරොත් එම් දිගටම ඇඳිනවා. එතකොට දැන් මෙතන vertical line කියන්නේ මෙහෙම click කරොත් එම් ඒ mark කරගන්න පුළුවන් chart එකේ දිගටම. right හැමතැනට මේක යනවා. right එතකොට අපි තව බැලුවොත් එහෙම මේ race කියන එක මම use කරනවා නිතරම. right මෙන්න මේ විදිහට ඒක මෙන්න මේ විදිහට පටන් ගත්ත තැන ඉඳන් අර spider lines කියලා එහෙම අපි අඳිනවා. right ඒවට මේවා use කරන්න පුළුවන්. ඒතර ගොඩාක් තියෙනවා මේ trading view එකේ. මේ හැමදේම free නේ වට හම්බෙන්නේ. මේ හැම එකක්ම use කරලා බලන්න. right මේ කිනක මට ඕන ඔයාලට කියලා දෙන්න පුළුවන්. කැමති නම් comment section එකේ දාන්න මේ කිනක කියලා දෙන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ වගේ patterns right මේ වගේ ඕන තරම් patterns තියෙනවා. right එතකොට මෙතන බලන්නකො right මේ හරියට ගොඩාක් තියෙනවා. right දැන් මේක trading වලට අලුත් කෙනෙක්ට මේක එච්චරම අර හිතා ගන්න බැරි මේ වගේ මොනවද කරන්න කියලා. නමුත් මේවා හොඳ pattern. දැන් අපි fixed range volume profile එක මම නිතරම use කරන එක. ඒතර එක range එක volume එක හැසිරුණේ කොහොමද කියලා අපිට බලන්න පුළුවන්. right තාම ඇනලයිස් වෙන ගමන් තියෙන මේක පෙන්නයි මෙතන ඉන්න. හරි මේ තියෙන මම spider line කියලා කිව්වේ. right spider line අරගෙන තිබුණා. මම chart චුට්ටක් වෙනස් කරා. අතන මේ පෙන්නුවේ නෑ fixed range volume profile එක. අපි මේක බලමු මෙන්න මේ range එකට අරගෙන බලමු. right මේ trading view එකේ මේ දවස්වල පොඩි bug එකක් තියෙනවා වගේ. right සමහර වෙලාවට පෙන්වන්නේ නෑ මේ සමහර drawings මේකේ right හරි.
මේ තියෙන්නේ right මේක zoom කරාම අපිට පේන මේ හරිය තමයි point of control කියලා මේකට අපි කියනවා. මේ range එකට ආවම market එක හොඳ reaction එකක් බලා ගන්න පුළුවන්. මේක අපි කලින් හදපු parallel channel එකත් එක්කම වගේ යනවා මේ range එක. එතකොට මේ spider lines මම හදන තියෙන spider lines ගැන ඔයාලට මම දවසක උනන් කියලා දෙන්නම්. right බලමු මේ channel එකට කොහොමද කට්ටිය react කරන්න කියලා. කට්ටිය කැමති නම් technical analysis ඉගෙන ගන්න මේ channel එක subscribe කරයි videos වලට views වැඩි වෙයි. ඒතර මම ඒව කරන්න. right ඒතකොට බලමු අපි කොහොමද ඉතින් ඔයත් කැමති නම් ඒ වගේ දේවල් දැනගන්න මේ අනිවාර්ය වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න ඔයාලගේ කමියුනිටිස් වල right FB එකේ හරි ඕන කමියුනිටිස් වල ෂෙයා කරන්න. මේ වීඩියෝ කන්ටෙන්ට් ඔයාලා යූස් කරලා කමක් නැහැ ඕන තැනක. right මගේ OS එකේ මේවා යූස් කරලා කමක් නැහැ. ඔයා TikTok වල එහෙම ඕන යූස් කරන්න. right ගොඩක් අය එහෙම යූස් කරලා මේ channel කරගෙන යනවා. මට issue එකක් නැහැ right. හැබැයි මේ අර මේ ඔය සල්ලි ගන්න නම් මම එහෙම කරන්න යන්න එපා. right ඒවා legal මේ action ගන්නවා අපි. ඒවා කරන්න යන්න එපා. ඔයා නිකන් මේවා නිකන් education purpose අනික් අයට උගන්වන්න purpose එක මගේ OS එකේ මේවා use කරලා ප්‍රශ්නයක් නෑ මට right. මම එහෙම අර මේවා මේ මම බදාගෙන ඉන්නේ මේ contents මේ කියන්නේ එහෙම නෑ right. use කර කමන්න හැබැයි මේ කියන්නේ commercial විදිහට use කරන්න නැතුව ඒ කියන්නේ ඒක use කරලා සමහර අය ඒ කියන්නේ course කරන අය පවා use කරලා දාලා තිබ්බා. එහෙම නැතුව නිකන් ඔයා free education එකට කමක් නෑ right. හරි ඒතර මාන්නේ මේ අපි යනකට parallel channel එකත් එක්ක මේ point of control එක යනවා ලස්සනට නේ. මෙන්න මේ විදිහට යනවානේ. ඒතර මෙතෙන් දාවත් එහෙම ලොකු රියැක්ෂන් එකක් අපිට හිතා ගන්න පුළුවන් right. මේ වගේ ඕන දෙයක් ඕන තරම් තියෙනවා right. මේ වගේ දේවල් අපිට කතා කරන්න right. නමුත් ඉතින් එච්චර අවශ්‍ය නැහැ. මාකට් ස්ට්‍රක්චර් එක ඇනලයිස් කරාට පස්සේ ලොකු ගමනක් යන්න පුළුවන්. හරි ටෙක්නිකල් ඇනලයිස් අපි දිගටම මේ channel එකේ කතා කරමු. මේට ටිකක් ඩීප්ව මම කතා කරන්නම් ඉස්සරහට. මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.